අද අපිත් එක්ක ට්‍රිප් එකක් අපි යන්නේ පෙනං වලට. අපි මේ ට්‍රිප් එක ලාස්ට් මිනිට් ප්ලෑන් කරපු නිසා අපිට ෆ්ලයිට් බුක් කරන්න බැරි වුණා. ඉතින් බස් එකේ තමයි යන්නේ. කියන්නේ නදර්න් මැලේසියාව මලක්කා ස්ට්‍රේට් එකේ තියෙන අයිලන්ඩ් එකක්. මැලේසියාවල තියෙන ෆේමස් ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. අපේ ජර්නි එක පටන් ගත්තේ කුලාලම්පුර් වල TBS ස්ටේෂන් එකේ. එතන ඉඳලා පැය 5ක ජර්නි එකක් අපි යන්නේ පෙනං වල සුංගානිබොන් ස්ටේෂන් එකට. අපේ ඩිපාචර් එක තිබ්බේ 11:30. ඉතින් අපි බස් එකට යන්න කලින් පොඩි ස්නැක් එකකුත් ගත්තා. අපිට කුලාලම්පුරේ ඉඳලා පෙනං වලට යන්න බස් ෆෙයා එක උනේ කෙනෙකුට one way ringgit 50. ඒක තමයි අපි යන බස් එක. අපි බුක් කළේ ඩබල් ඩෙක් බස් එකක අපේ ඩෙක් එක. සීට්ස් හරිම කම්ෆර්ටබල් මේ බස් එකේ. හොඳ ලෙග් ස්පේස් එකකුත් තිබ්බා. ඒ වගේම ඉන්ඩිවිජුවල් AC and light controls තිබ්බා. මේ ස්ටේෂන් දෙක අතර දුර කිලෝමීටර 353. මැද එක ස්ටේෂන් එකක විතරයි බස් එක නවත්තන්නේ. ඉතින් කම්ෆර්ටබල් යන්න ඕනේ නිසා මේ දේවල් ගොඩක් ඉම්පෝටන්ට්. මම වාහනයක යද්දි ආසම දෙයක් තමයි වටේ බල යන්නේ. පොඩි කාලේ වගේම ට්‍රිප් එකක් යද්දි හිතට දැනෙන සතුටයි එක්සයිට්මන්ට් එකයි නිසා පොඩ්ඩක්වත් නිදිමත හැදුනෙත් නැහැ. ඉතින් මම මුළු ගමන පුරාම වටේ බල තමයි ගියේ. මම මේ ජර්නි එකේ ෆුල් අයිටිනරි එක හැදුවේ TikTok එකෙන් බලාගෙන. මට ගොඩාක් ලස්සන තැන් හම්බුණා. ටික ප්ලෑන් කරගත්තේ යන ගමන්ම තමයි. අපි මේ බස් එක බුක් කරේ රෙඩ් බස් ඇප්ලිකේෂන් එකේ. ඒ වගේම අපි ගිහින් නතර වෙන හොටෙල් එක බුක් කරේ booking.com එකේ. අපි විසිට් කරන අනිත් ප්ලේසස් වල ටිකට්ස් අපිට ක්ලෝක් එකෙන් බුක් කරන්න තිබුණා. හැබැයි එහෙම කරන්න නැතුව කවුන්ටර් එකෙන් පර්චේස් කරනවා කියලා හිතාගෙන තමයි ගියේ. බස් එක ඉපෝ වල 20 minutes වගේ නවත්තලා තිබුණා. එතනදී අපිට ඕන කෑම මොනවා හරි ගන්න වොෂ්රූම් යන්න පුළුවන්කම තියෙනවා. අපිත් එතනින් බටර් බ්‍රෙඩ් එකක් ගත්තා. දැන් අයිලන්ඩ් එක මේන්ලෑන්ඩ් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ බ්‍රිජ් දෙකකින්. ඉතින් මේ බස් එකේ යන්නේ ෆ්‍රෙස් බ්‍රිජ් එකේ. පෙනං වලට එන්න හරියටම 5 විනාඩි 10ක් විතර ගියා 20 minutes බ්‍රේක් එකත් එක්ක. අපිට හිතපු තරම් ටයර්ඩ්නස් එකක් ඇඟට දැනුනේත් නැහැ. අපි මේ දවස් ටිකම නවතින්න බුක් කරේ හොටෙල් බර්ජායා. ඉතින් අපි සුංගානිබොන් ස්ටේෂන් එකේ ඉඳලා හොටෙල් එකට යන්න ග්‍රැබ් එකක් දාගත්තා. පෙනං වලත් කේල් වල වගේම හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි තාම බස් විතරයි තියෙන්නේ. සුංගානිබොන් ස්ටේෂන් එක ළඟත් බස් ස්ටොප් එකක් තියෙනවා. කැමති කෙනෙකුට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්න පුළුවන්. ඉතින් අපි හොටෙල් එකට චෙකින් වුණා. අපි 3 days 2 nights පෙනං ඉන්නවා. අපි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා ඊළඟ වීඩියෝස් වලින් අරන් එන්නම්. Keep watching and thank you for watching this video. Bye.